අද මම කියලා දෙන්න යන්නේ පරිගණක පාඨමාලාවක පළවෙනි මොඩියුලේ වන Maintations File and Folders යටතේ යන මාතෘකාව යටතේ තමයි අද මම මේ වීඩියෝ එක කරන්න ගත්තේ. ඒක යටතේ Start up and Turn off the computer යන මාතෘකාව තෝරගන්නවා මම අද මේ වීඩියෝ එකට. ඒක යටතේ අපි කතා කරන්නේ කම්පියුටරයක් කොහොමද ඩෙස්ක්ටොප් එකක් කොහොමද ඔන් කරන විදිහ. එතකොට කම්පියුටර් එක මොනවද අවශ්‍ය උපකරණ පිළිබඳව අවශ්‍ය දැනුම ගන්න තමයි අද අපි මේ වීඩියෝ එක කරන්නේ. ඒ ගත්තාම කම්පියුටරේ ගත්තාම මේ වගේ මේ ටිකක් තමයි තියෙන්නේ. ඒ ගත්තාම මේකේ තියෙනවා ඩෙස්ක්ටොප් එක තියෙනවා. තව එතකොට ෆ්ලැට් පැනල් ඩිස්ප්ලේ එක තියෙනවා, ස්පීකර්ස් තියෙනවා, කීබෝඩ් එක තියෙනවා, මවුස් එක තියෙනවා. ඒකෙන් ගත්තාම මුළු පරිගණකයම කියන්නේ අපි පෙන්නලා තියෙනවා මෙතන පෙන්නලා තියෙනවා output device කියලා. අන්න ඒකෙන් වෙන්නේ තියෙන තිරය, ඔතන තිරයක් තියෙනවනේ. ඒ තිරයේ අපිට අවශ්‍ය සේරම දේවල් ඒකේ තමයි අපිට අවුට්පුට් එක දෙන්නේ. අපි මොකක් හරි මේ හදනවා නම් ඒ හැම එකටම අවුට්පුට් එක දෙන්නේ ওই තිරය හරහා තමයි. ඒ වගේම තමයි මෙතන තියෙනවා CPU එක. මේ CPU එක හරහා තමයි ඔක්කොම මේ කම්පියුටර් එක වැඩ කරන්නේ. අපි ඒ ගැන ඉදිරියේදී කතා කරමු. තව මේකට අයිති වෙනවා කීබෝඩ් එක, මවුස් එක, ස්පීකර්ස් යනාදී මේ දේවල් මෙතනට අයිති වෙනවා. හරි. අපි දැන් මේ CPU එකක් ගැන, සිස්ටම් යුනිට් එකක් ගැන කතා කරලා බලමු. ඒක මොන වගේ එකක්ද? එතකොට ඒක වැඩ කරන්නේ කොහොමද? ඒකේ තියෙන මේ මොනවද ඒක ඇතුලේ තියෙන දේවල් මොනවද? කොහොමද ඒක වැඩ කරන්නේ කියන එක අපි කතා කරමු. ඒක මේකේ තියෙන ඉස්සරහ පෙනුම තමයි මේ මම අත පැත්තේ පින්තූරයෙන් පෙන්නලා තියෙන්නේ. දකුණු අත පැත්තේ පින්තූරයෙන් පෙන්නලා තියෙන්නේ. දකුණු අත පැත්තේ පින්තූරයෙන් පෙන්නලා තියෙන්නේ ඒ සිස්ටම් යුනිට් එකේ පෝට්ස් කේබල් කොහොමද තියෙන්නේ, ඒ අවශ්‍ය USB කෝඩ්, VGA පෝට් කොහොමද ඒවා පෙළ ගැසිලා තියෙන්නේ කියන එක තමයි මම ඔතනින් පෙන්නලා තියෙන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි ලැප් එකක් අපි ගත්තාම ලැප් එකක ඔය කිසිම දෙයක් නැහැ. අපිට ලැප් එකක් ගෙනියන්න පුළුවන් ඕනම තැනකට. එතකොට තැනකට මේ අර එකම විදිහට තියාගන්න ඕනේ නෑනේ. ඒක හැමතැනම ගෙනියන්න පුළුවන්. නමුත් මේ ඩෙස්ක්ටොප් කියන එක තැනකට සීමා වෙච්ච එකක්. ඒක හරි අමාරුයි ගෙනියන්න. ඒක අපිට මේ ලැප් එකක් ගෙනියන වගේ ගෙනියන්න බෑ. ඒකට හේතුවක් තියෙනවා. මොකද ඩෙස්ක්ටොප් එකක් වැඩ කරන්නේ මේ සිස්ටම් යුනිට් එක හරහා. සිස්ටම් යුනිට් එකට තමයි මෙතන දීලා තියෙනවා මම DVI පෝට්, VGA පෝට්, LAN පෝට්, USB පෝට්, ඒ වගේ ගොඩක් පෝට්ස් වර්ග දීලා තියෙනවා. මෙතනින් මම ඔයාලට පෙන්නන්න මේ තියෙන්නේ මෙන්න මේ කේබල්ස් වලට. ඒ කියන්නේ මේ පෝට්ස් වලට තමයි අපි කම්පියුටරේ තියෙන කම්පියුටර් එක, එතකොට කීබෝඩ් එක, මවුස් එක, එතකොට ප්‍රින්ටරේ, ස්පීකර්ස්, මයික් මේ සේරම අපි මෙතනට තමයි මේ යූස් කරන්නේ. ඒ කියන්නේ මෙතන හරහා තමයි අපිට දැන් කම්පියුටරේ ඩිවයිස් එකකින් මේ ගන්න පුළුවන් සේරම දේවල්. ඒ කියන්නේ මෙතන ඔය ඔතන අපිට තියෙනවනේ ලැබ් LPT1 printer port කියලා. එතනට තමයි අපි printerේ තියෙන කේබල් එක හයි කරන්නේ.
ඒ වගේම තමා කම්පියුටර් ඩෙස්ක්ටොප් එක වැඩ කරන්න නම් අපි ඔය සීරියල් පෝට් VGA පෝට් කියලා තියෙනවා. ඔය USB පෝට් එක කම්පියුටරට එනවා USB පෝට් කියලා එකක්. ඒ USB පෝට් එක අපි ඔතනට සවි කරාන් පස්සේ තමා අපිට මේ කම්පියුටරේ හරහා අපිට අවශ්‍ය වැඩ ටික කරගන්න පුළුවන්. ඒක විතරක් හයි කරාට මදි. තව එකක් තමයි VGA පෝට් එක. ඒ වගේම තමයි සීරියල් පෝට් එක. මෙන්න මේ කෑලි ටික හයි කරාට පස්සේ අපිට පුළුවන් කම්පියුටරට අවශ්‍ය වැඩ ටික අපිට කරගන්න. ඒ වගේම තමයි ස්පීකර්ස් වලට අවශ්‍ය ඒ කේබල් සේරම අපි මේවට තමයි හයි කරගන්න ඕනේ ඔය කේබල්ස් වලට. මම නම් කරලා තියෙන ඒවා වලට. වගේම තමයි කීබෝඩ් එක. අත්‍යවශ්‍යම එකක් තමයි කීබෝඩ් එක. කියන්නේ කීබෝඩ් එකෙත් වෙන් කරලා කීස් වලට වෙන් වෙච්ච මේ එක නම් තියෙනවා. ඒ වගේම තමයි ඒවා නම් කරලා තියෙනවා. ඒවා තමයි මම ඔතන ඔයාලට මේ පෙන්නලා තියෙන්නේ. මේකේ ෆන්ක්ෂන්ස් කීස් වගේක් තියෙනවා. ඒ කියන්නේ අපිට සෙටින්ග්ස් වලින් හදා ගන්න ඕන නම් ඒ වගේම තමයි මොකක් හරි ඕපන් කරන්න ඕන ඒ වගේ දේවල් වලට තමයි මේ ෆන්ක්ෂන්ස් කීස් භාවිතා කරන්නේ. F1 F2 F3 ඒ වගේ ඒවා. ඒ වගේම තමයි ටයිපින් කීස් තමයි අපි කහපාටින් ඉරික් ගහලා තියෙන්නේ. ටයිපින් කීස් වගේක්. ඒවෙන් තමයි අපි ටයිපින් කරන්නේ. තව අපිට නේවිගේෂන් කීස් කියලා තියෙනවා. ඒ කියන්නේ අපිට මවුස් එකෙන් කරන්න ඕන වැඩක් මෙතන මේ ඊතල තියෙන කීස් වලින් කරගන්න හැකියාව තියෙනවා. මෙන්න මේ කීස් වලින්. මෙන්න මේ කීස් වලින් අපිට ඒ වැඩ කටයුත්ත කරගන්න පුළුවන්. කියන්නේ දැන් අපි ගේම් එකක් ගහනවා කියන්නකෝ. ගේම් එකක් ගහනකොට ගේම් ගහන ගොඩක් කට්ටිය ඇතිනේ ඉතින්. ගේම් එකක් ගහනකොට අපි ඔතනින් තමයි මවුස් එකෙන් කරනවටත් වඩා ඔය ඔතනින් ගහන එක පොඩ ලේසි. කීබෝඩ් එක පාවිච්චි කරන එක ලේසි මට හිතෙන විදිහට මවුස් එකට වඩා. තව එකක් තමයි නම්රික් කීපෑඩ්. නම්බර්ස් ටයිප් කරන්න තියෙන මෙතනින්. ඒ වගේම තමයි නම්බර්ස් ටයිප් කරන්න මෙතන විතරක් නෙමෙයි. අපිට නම්රික් කීස් කියලා මෙතන උඩත් තියෙනවා. ඒ කියන්නේ ටයිපින් කීස් වලට උඩින් තියෙනවා. ඉහළින් ඔයාලට දිස් වෙනවා. මේ තියෙන්නේ. අන්න ඒ ටික. පේනවනේ. එතන තේරෙනවා මේ කියන්නේ මෙතන තියෙන වෙනස තමයි නම්රික් කීපෑඩ් එකයි නම්රික් කීස් වලයි තියෙන වෙනස තමයි මෙතන නම්රික් කීපෑඩ් එකේ අපිට ඉලක්කම් විතරයි යූස් කරන්න පුළුවන්. ඒකෙන් වෙන මේව ගන්න බෑ. නමුත් නම්රික් කීස් වලදී ටයිපින් කීස් වලට උඩින් තියෙන කීස් වලදී අපිට ඇට් ලාංඡනය හෑෂ් එතකොට ප්‍රශ්නාර්ථ ලකුණ ඒ වගේ අනිත් ෂිෆ්ට් එකත් එක්ක ෂිෆ්ට් එකත් සමග දෙක එබුවොත් එතනින් අපිට ඇට් ලකුණ ගන්න පුළුවන්. අන්න ඒ සොලියුෂන් එක තියෙන නිසා තමයි අපිට එතනත් නම්රික් කීස් කියලා දීලා තියෙන්නේ. තව ලැප් එකේ කන්ට්‍රෝල් කීස්. ඒ කියන්නේ අපිට දැන් ඔන් කරනවා නම් ඒ කියන්නේ ඩෙස්ක්ටොප් එකක් වුණත් එතකොට ලැප් එකක් වුණත් අපි ඔන් කරද්දී මෙතන මේ තියෙන Windows key එක හරහා තමයි අපි මේ ලැප් එක ඔන් කරන්නේ. හරිද? මේවට අපි ඒකයි මේ අපි දැන් shift එකත් එක්ක තමයි අකුරක් ගහනකොට දැන් typing keys වල තියෙන තව වෙනසක් තමයි අපි H අකුර ගහනවා නම් H එකේ symbol එක අපිට ගහන්න ඕන shift එකයි H එකයි ගහුවාම H එකේ capital අකුර එනවා. ඒ වගේම තමයි අපිට ගන්න පුළුවන් මෙතන මේ caps lock කියන. මේ caps lock කියන බටන් එක ක්ලික් කරාම ඒක එබිලා තියෙනවා. ඒක එබුවට පස්සේ
අපේ ස්ක්‍රීන් එකේ දිස් වෙන්නේ ඕන මෙතනින් ටයිපින් කීස් වලින් ඕන එකක් ටයිප් කරාම කැපිටල් අකුරු වලින් ඒක ආයි ක්ලික් කරලා ඒක නැති වුණාට පස්සේ කැප්ස් ලොක් එක අපිට සිම්පල් අකුරු වලින් අපේ ටයිපින් කීස් ටික හදා ගන්න පුළුවන්. මේක ගත්තාම මේක තමයි මවුස් එක. ඩෙස්ක්ටොප් එකකට අත්‍යවශ්‍යයි මවුස් එක. නමුත් ලැප් එකක් එහෙම ගත්තාම ලැප් එකට එනවා අනිවාර්යයෙන්ම මවුස් පෑඩ් එකක් එනවා. ඒක හරහා ලැප් එකේ වැඩ කටයුතු කරගන්න පුළුවන්. ඕනනම් අපිට කෝඩ් එකක් හරහා මවුස් එකේ කෝඩ් එක හරහා ලැප් එකට සම්බන්ධ කරගන්න පුළුවන්. මවුස් එක ගත්තාම මවුස් එකේ තියෙනවා ස්ක්‍රෝලර් වීල්, රයිට් බටන්, left button කියලා. මේකේ අපි ගොඩක් වැඩ කරන්නේ left button එක හරහා. right button එක අවශ්‍ය වෙන වෙලාවලුත් තියෙනවා. අවශ්‍ය වෙනවා. ඒ වුණත් ගොඩක් මේ වලට ගන්න left button එක තමයි අපි ඔබන්නේ. ඒ වගේම තමයි scroller wheel කියලා තියෙනවා. ඒක හරහා ගොඩක් වැඩ කෙරෙන්නේ නැහැ. ඒ ටික තමයි. ඊට පස්සේ ගත්තාම මේ තියෙන්නේ කම්පියුටර් එකයි සිස්ටම් යුනිට් එකයි කීබෝඩ් මවුස් ඔය ටික. ඒ වගේම තමයි අපි දැන් බලමු සිස්ටම් යුනිට් එකක් කොහොමද ඕපන් කරන්නේ කියලා. සිස්ටම් යුනිට් එකක CPU එකක් ඕපන් කරද්දී අපිට තියෙනවා මෙතන ක්ලික් කරන්න බටන් එකක්. ඒ බටන් එක ප්‍රෙස් කරලා ක්ලික් කරාම තමයි අපිට සිස්ටම් යුනිට් එක ඕපන් වෙන්නේ. ඒ ඕපන් කරලා පස්සේ තමයි අපි ඩෙස්ක්ටොප් එක කියන්නේ මේ අවුට්පුට් ඩිවයිස් එකේ මෙතන යටින් බටන් එකක් තියෙනවා. ඒ බටන් එක එබුවට පස්සේ තමයි අපිට අවශ්‍ය වැඩ ටික ඕපන් වුණාම කරගන්න පුළුවන්. එහෙනම් අදට මගේ පාඩම ඉවරයි. ඉදිරියේදී තියෙන්න ඕන අවශ්‍ය දේවල් ටික මම ඕගොල්ලන්ට අනිවාර්යෙන් අරන් එන්නම්.